ඒතර ඔයාලට ලොකු කාලයක් මේ අපි ෆිසිකල් ක්ලාස් එකකට ගියොත් ඔයාලට ලොකු කාලයක් එන්නේ මට වේස්ට් වෙනවා ළමයි. ඉතින් දැන් මේ කොවිඩ් වලින් පස්සේ ඔන්ලයින් ක්ලාස් කියන එක ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ තුල ඔයාලට ඉතාමත් කාර්යක්ෂමව මේ කාලය කළමනාකරණය කරගන්න. අපි භාගයට මුහුණ දෙන කාලේ මේ වගේ ඔප්ෂන් එකක් තිබ්බනම් අපි කවදාවත් ෆිසිකල් ක්ලාස් එකකට යන්නේ. හේතුව මේ කාලය කියන එක තමයි උසස් පෙළ කරන ළමෙක්ට උසස් පෙළ කරන දරුවෙක්ට වැදගත්ම දේ තමයි කාලය හරියට කළමනාකරණය කිරීම කියන්නේ. ළමයි ඔයාට තව අවුරුදු දෙකමාරක් අවුරුදු තියෙනවා කියලා හිතුවට ඔයාට අවුරුදු දෙකමාරක් නෑ. හරිද? ඒ නිසා තමයි මේ ඔන්ලයින් ක්‍රමවේදය ඔයාට තාමත් මම කියන්නේ ඔයාට මගේ පන්ති නාමත් ඔයා තෝරගන්න ආර්ථික විද්‍යාව උනුම් කරන ව්‍යාපාර අධ්‍යයන මේ විෂයන් වලට පුළුවන් නම් ඔන්ලයින් ක්ලාස් තුනක් තෝරගන්න. මේක සෑහෙන වැදගත් ළමයි. මොකද අපිට ඒ chance ඒ කාලේ තිබුණේ නැහැ. මොකද අපි ප්‍රායෝගිකව දන්නවා. ඔයා තාම ක්ලාස් වලට යන්න පටන් ගන්න නැති නිසා ඔයා දන්නේ නැහැ. අපි ප්‍රායෝගිකව දන්නවා අපි ක්ලාස් එකකට යනකොට අපිට ක්ලාස් එකට යන්න වෙච්ච අමතක මහන්සිය නිසා අපිට අහිමිච්ච දේවල් කොච්චර ටයිම් වේස්ට් ජොබ් කාලය හානි වීමක් වුණාද කියලා අපේ විභාගයේ වෙනුවෙන් තිබිච්ච කාලේ. ඒක මම නිකන් සරලව කිව්වොත් සාමාන්‍යයෙන් පන්ති පටන් ඒ කියන්නේ O-level කරලා ඊට පස්සේ A-level exam එකට ලියන කාලපරතරේම හරියටම මාසයක් විතර අපි වාහනවල බස් එනකන් හරි කැල්කියුලේෂන් එකක් කරලා අපි මාසයක් විතර කාලය නාස්ති කරනවා. බාහිර පන්තියකට කියන අමතර පන්ති වලට මේ ෆිසිකලි යන්න ගියා. ඉතින් අපිට ඒ කාලේ මේ වගේ ඔන්ලයින් chance තිබුණේ නැහැ. නමුත් අපි හේතුව තමයි දැන් මා හිතන්නකෝ නගර බදලමක් කියලා. ඒ නගර බදලමයට මේ ප්‍රශ්න නැහැනේ. ඒ ළමයට බස් එකක් යනකම් ඉන්න ඕනේ නැහැ. ඒ ළමයට ටයිම් එකක් එහෙම ලොකුවට වේස්ට් වෙන්නේ නැහැ. හේතුව එයාට අත ළඟ ක්ලාස් එකට යන්න පුළුවන් නම් එයාගේ කාලය ඉතිරි ටික ඔයත් තරඟ කරන්නේ අන්නේ ළමයාත් එක්ක. ඒ ළමයාට කාලය කියන එක ඔයාගේ තරම් වේස්ටේජ් වෙන්නේ නැහැ. ඔයා අර කිව්වේ මම කිව්වර ඔයාට තියෙන අවුරුදු දෙකමාරම මාසයක් විතර ෆිසිකලි ක්ලාස් වලට යන්න ඔයාට වේස්ට් වුණොත් ඒ මාසෙම ඒ ළමයා පාඩම් කරනවා. ඒක ඔයාලා අතර තියෙන ගැප් එක කියන්නේ දැනුම් පද්ධතියේ ඔයාගේ ඒ යාළුවාගේ තියෙන ගැප් එක කොච්චර වෙනසක් තියෙනවද? ඒක ඔයා පාඩුවේදී මාසයක් පාඩම් කරා වගේ. ඉතින් අනේ ඒ ප්‍රශ්නෙට සොලියුෂන් එකක් තමයි මේ ඔන්ලයින් ක්ලාස් කියන්නේ. ඉතින් අපේ ක්ලාස් ආවේ නැත්නම් ඔයාගේ සබ්ජෙක්ට් තුනටම ඔන්ලයින් ක්ලාස් ගන්න පුළුවන් නම් ඒකම ලොකු ජයග්‍රහණයක් කියන්නේ ලොකු ස්ට්‍රැටජියක් මේ වෙලාවේ ඔයා විභාගයට මේ තරංකාරී විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙන ඔයාට ඔයා පාවිච්චි කරන හොඳම උපක්‍රමයක් තමයි මේ ඔන්ලයින් ක්ලාස් තුනකට ජොයින් වෙනවා කියන එක. ඉතින් මම අර කලින් ආරම්භයේදී කිව්වනේ ඇගීමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ඇගීම මතවත් කරනවා අපේ ක්ලාස් එකට ඇවිල්ලා බලපිට හරි සහ ඉස්සරහට අපේ ක්ලාස් එකට එන්නේ. මේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වීම සෑහෙන වටිනවා ඔයාට මේ ආරම්භයේදී නම්. හරි. මොන කිව්වාට අවුරුදු දෙකමාරක් තියෙනවා කියලා. පත් හිතනවා නැත්නම් අවුරුදු දෙකමාරක් වඩා විභාගයට තියෙනවා කියලා. අත්‍තරම ළමයි දැන් මේ යන්නේ කද මේ අප්‍රේල් ඉවරයිනේ. මේ 2000 මේ අප්‍රේල් ඉවරයි. දැන් 4 වෙනි මාසෙ ඔන්නේ දැන් අද 20 ඉවරයිනේ දැන් මේ මාසෙ. ඔයා 2027 අප්‍රේල් වලට අවුරුද්ද. එතකොට මාස 12ක් තියෙනවා. ඊට පස්සේ 2028 අගෝස්තු කියන්නකෝ ලියන්නේ. 2028 අගෝස්තු කියන්නේ එතකොට 2027 අප්‍රේල් 2028 අප්‍රේල් වලට අප්‍රේල් වලටම අප්‍රේල් වලටම මාස 12ක් තියෙනවා. ඊට පස්සේ ඔයාට 2028 අප්‍රේල් වෙනිදා අගෝස්තු මාස 4ක් තියෙනවනේ. ඔය හතරත් එකතු කරන්න. ඔයාට මාස තියෙනවා ළමයි 24යි 28ක්. මාස 28ක් තියෙනවා නම. බලන්න ඔයාලට කොච්චර දවස් හරියටම තව විභාගයට විභාගයට හරියටම තව දවස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා අද කැල්කියුලේට් කරන්න බලන්න. ඉතින් මම කියවන අර පොඩි මොටිවේෂන් එකක් දෙනවා කියන්නේ. ඒ මොටිවේෂන් එක තමයි මේ.
ඉතින් ඔයාට තව මාස 28ක් තියෙනවා. අවුරුදු දෙකමාරක් වගේ තියෙනවා. කියලා හිතනව නේද? අපි හරියටම කැල්කියුලේට් කරලා බලමු. හරියටම ඔයාට තව දවස් කොච්චරක් තියෙනවද? ඔයා මේ අද අපේ පන්තියට සම්බන්ධ වෙලා කිසි දෙයක් ඉගෙන ගත්තේ නැතත් ඔයාට මෙන්න මේ කැල්කියුලේෂන් එක වටිනවා මොටිවේෂන් එකක් අරගෙන මේ විභාගයට සාර්ථකව මුහුණ දෙන්න නිසා හරි අවබෝධයෙන් අවධානයෙන් මේක අහගෙන ඉන්න මේක මේ මමත් ඒ කාලේ ඇත්තටම මම විභාගයට යනකොට මම මේක කැල්කියුලේට් කරා දවසක නිසා අපි අර ඒ විදිහටම කාර්යක්ෂමව අපි මේ ටයිම් එකත් එක්ක කැල්කියුලේට් කරොත් අපි කොච්චර තරඟයක් නැත්නම් කොච්චර කාර්යක්ෂමව කාලය කළමනාකරණය කරලා විභාගයට මුහුණ දෙන්න ඕනද කියන එක පසක් වෙනවා හරියට මේ විදිහට කැල්කියුලේෂන් එකක් කරොත් ඔයාට තව තියෙනවා මාස 28ක් මේ මාස අප්‍රේල් දැන් ඉවරයි. මේ අප්‍රේල් වලින් පස්සේ නම් ඔයාට මාස 28ක් තියෙනවා නම්. හරි බලන්න මේ මාස 28ක් කියන්නේ හරියටම කොච්චර කාලයක්ද කියලා. උදාහරණයක් මාස 28ක්. මාස 28ක් කියන ළමයි නිකන් අපි රෆ්ලි ගමු ඇවරේජ්ලි එක මාසයකට සාමාන්‍යයෙන් දවස් 30ක් තියෙනවා කියලා හිතලා අපි මේ ගණනය කිරීමක් තව කොච්චර දින ප්‍රමාණයක් කොච්චර දින ගණනක් ඔයාලට අද ඉඳන් විභාගයට තියෙනවද කියලා අපි පොඩි අවබෝධයක් ගත්තොත් දවස් 840ක් වගේ තියෙනවා ළමයි 28 දවස් 840ක් වගේ ඔයාලට තව දවස් තියෙනවා ඒ කියන්නේ පැය 24 පැය වලින් ගෙවෙන දවස් 840ක් තියෙනවා මොනවාද පැය 24 දවස් වලින් ගෙවෙන දවස් 840ක් තියෙනවා. මේ 840ම අපි ඇත්තකින් මෙහෙම ලියලා තියෙනකෝ. හරි. මේ 840ම කියලා අපි යම් ඔයාට හරියටම ඔයාට දවසට පැය කීයක් තියෙනවද? පැය 24ක් තියෙනවා. හරිද? දවසට පැය 24ක් තියෙනවා. ඔය පැය 24න් ඔයා කොච්චරක් පාඩම් කරනවද ඉස්සරහට? තමා මොටිවේෂන් වල නැහැ. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් ගනීද? පැවිසි කරන ළමයි හරිද? ඔයා ඉස්කෝලේ පාසල් යනවා නම් ඔයා පාසල් යනවා නම් ළමයි පැය 8ක් ඉස්කෝලේ ඉන්නවා ඊට පස්සේ ඒ යන්නෙන්න පැය දෙකක් විතර දාලා ඊට පස්සේ ඔයා ලෑස්ති වෙන පැය දෙකක් දාලා ගෙදර ඉන්න එතකොට ඔයා ගෙදර ඇවිල්ලා නාලා රිදිලික හොදලා ඊට පස්සේ ෆිල්ම් එකක් කරනවා බලනවා හැබැයි ඉස්සස් පෙන්නන විදිහට ෆිල්ම් බලන්නේ නෑවට ෆිල්ම් එකක් බලනවා නම් කතාවක් මොනවාරි බලනවා නම් ඒකටත් උඩුම් පැය 4ක් වගේ දැම්මොත් තමයි මේක ඔයාලට අනුකූල මේක මට හරියට කියන්න බෑ මොකද මේක ඔයාගේ ෂෙඩියුල් එක ඔයා කොහොමද ඉස්කෝලේ ගිහලා පැය 8ක් විතර කාලේ යොදවන එකට ඊට පස්සේ ඒ යන්නෙම ලෑස්ට් වෙන පැය දෙකක් විතරමාරක් යන වෙන පුළුවන් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් ඊට පස්සේ ඔයාලට ගෙදර ඇවිල්ලා රේඩියෝ හොදලා දාලා අර මං කිව්වේ මොකක් හරි කතාවක් බලලා මේ ශිවන්‍ය හැමෝම යනවා දාලා තියෙනවා. ඒ වගේ කතාවක් බලලා ඊට පස්සේ ඔයගේ චුන් එකේ යනකොට කොහොමද තව පැය 4ක් 5ක් යනවා. කොහොම හරි ළමයි ඔයා පැය 18කට නැත්නම් පැය 20ක් විතර ඔයාට ඕන යනවා ළමයි. ඔයා ඊට පස්සේ නිදා ගන්නවා පැය 8ක්. පැය 8ක් නෙවෙයි දැන් නම් ඔයා මේ ඕලෙවල් විභාගය වෙන නිසා ඔයා පැය 10ක් 12 නිදා ගන්නවද? සාමාන්‍යයෙන් පැය ඔයා පැය වලින් ගත්තොත් පැය 8ක් විතර නිදා ගන්න. ඒක එතනම බලන්නකො මේ 8යි 16යි මෙතන 8ක් තියෙන 24 එතන ඉවරයි. දවස් ඉවරයි එතන. අර අපි නිකන් ගමු පැය 8ක් නිදා ගන්නවා. ඊට පස්සේ ඉස්කෝලේත් පැය 8ක් විතර යනවා. ඊට පස්සේ ඔයගේ ඇවරේජ් දින තව පැය 4ක් විතර ගියා කියලා. එතකොට පැය 20ක් විතර අයින් කරන්නකො. මොනවත් පැය 4ක් කරන පාඩම් කරන්නේ. ඔයාට ආර්ථික විද්‍යාවට විතරක් නෙමෙයි තව සබ්ජෙක්ට් තියෙනවනේ account subject එක තියෙනවා business subject එක තියෙනවා මම නිකන් හිතනවා ඔයා සාමාන්‍යයෙන් හොඳ මට්ටමින් සාමාන්‍ය මට්ටමින් පාඩම් කරන ළමෙක් නම් ඔයා දවසට පැය 4ක් ආර්ථික විද්‍යාවට වැය කරනවා කියලා හිතනවා මොකද්ද එනවා ඔයා සාමාන්‍යයෙන් හොඳ නවා ජපුරට වගේ යන්න බලාපොරොත්තු වෙන ළමෙක් නම් ඒ කියනවා අනිවාර්යෙන් පැය 10න් එහාවත් පාඩම් කරන්න ඕනේ දවසකට පැය 10න් එහාවත් දවසකට පාඩම් කරන්න try එකක් දෙන්න ඕනේ ඒක තරම් තරඟකාරී විභාගයක් නෙවෙයි ඉතින් මෙහෙම ළමෙක් නම් ඔයා දවසට පැය 4ක් ආර්ථික විද්‍යාව වෙනුවෙන් වැය කරොත් එහෙම ඒ කියන ළමයි ඕක අපි අනුපාතයක් විදිහට ගත්තොත් කොහමද 4ට 4 1යි 24ට 4 6ක් තියෙනවා
දවසින් 6 එක කොටසක් තමයි ආර්ථික විද්‍යාවට වෙන් කරන්නේ. මම කියන්නේ මේ සාමාන්‍යයෙන් දවසට පැය 10ක් විතර පාඩම් කරන්න බලාපොරොත්තු වෙන ළමෙක් කෙනෙක්. හරිද? එතකොට ඔයා ආර්ථික විද්‍යාවට දවසට පැය 6න් එකක කොටසක්. ඒ කියන්නේ පැය 4ක් වෙන් කරනවා නම් අපිට අර මම කිව්වේ කලින් ඔයාලට දවස් කීයක්ද? ඔයාලට තව දවස් 840ක් තියෙනවා. හරි? දවස් 840ක් තියෙනවා. දවස් 840ක්. දැන් බලන්න මේ දවස් 840 කියන්නේ ඔයාලා දවස් 840න් 6න් එකක් තමයි ආර්ථික විද්‍යාව පාඩම් කරන්න යොදවන්නේ. මොකද්ද? මේ පැය 840න් 6න් එකක කොටසක්. කියන්නේ දවසට පැය 4ක් වගේ පාඩම් කරොත් මම කියන්නේ. 6න් එකක්. ඔයාලට මෙන්න මේක මොකද ගණිත මෙන්න මේ ගාන පිළිතුර තමයි හරියටම ඔයාලට අද ඉඳන් විභාගයට කොච්චර දවසක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයා හිතන්න එපා මට මට තියෙනවා දවස් 800ක් 900ක් විතර. ඔයා ගානකට 800ක් තියෙනවා කියලා තාම කල්පවත් නැතුව ගණන් හදලවත් නැතුව ඇති. තව අවුරුදු දෙකමාරක් තියෙනවා කියලා මේ නිදහස ඉන්නද? මේ ගාන හදපුවාම ඔයාලට තේරෙයි ඔයාලට තව කොච්චර පොඩි දවසක්ද තියෙන්නේ කියලා. ඉතින් එක සබ්ජෙක්ට් එකකට පාඩම් කරන්නේ. ඒ නිසා මේක උත්තර බලමු මොනවා වගේ වේද කියලා. සාමාන්‍යයෙන් ඇවරේජ් ගානක් ගමු. 8යි 6ට 8 1යි 24ට 4යි මොන්නච්චරයි වෙනවාද? චර ප්‍රමාණය දවස් 140ක් තියෙනවා. ඒ කියන්නේ මම මැක්සිමම් දාලා වාට. ඒ කියන්නේ දවසට පැය 4ක්වත් ආර්ථික විද්‍යාව අනිත් සබ්ජෙක්ට් එක නෙකුත් නැතුව දවසට පැය 4ක්වත් පාඩම් කරලා ඔයාලට තව තියෙන දවස් 140යි. විභාගයට තව තියෙන දවස් 140. ඉතින් ඒ නිසා ඔයා බය වෙන්න ඕනේ ළමයා. ඔයාලට ලොකු කාලයක් නේද? අපි විභාගෙට ලියනකොට අපි මේවා බැලුවා. ඒ හින්දා වෙන්නත් ඇති සමහරවිට ජපුරෙන් ගිහලා නතරුනේ. මේ විදිහට අපි ප්ලෑන් කරපු නිසා වෙන්නේ නැති ජපුරට යන්නේ නැත්තේ. ඒ නිසා ඔයාට තියෙන තව දවස් 140යි. දවස් 140යි තව තියෙන්නේ. මම කිව්වනේ ඔයාලට ඇගීමක් කරන්න ඔන්ලයින් ක්ලාස් තෝරගත්ත එක ගැන අගයන්න ඕන කියලා. ඇත්තටම අගයන්න ඕන. මොකද මෙච්චර දවසක් කියලා ළමයි බස් එකකට මාසයක් විතර ওই කාලේ යොදවනවා කියන්නේ. බස් එක නැත්නම් තමන්ගේ ප්‍රයිවට් මොකක් බයික් එකේ හරියනවා කියන්නකො. ඊට පස්සේ ඒ හරහාන බාහිර කාලේ නාස්ති වීම ඔක්කොම ගත්තොත් සාමාන්‍යයෙන් අද ඉඳලා බැලුවත් ඔයාලා මාසයක් විතර සමස්ත කාලෙන් දවස් 30ක් විතර ඔයා ඒ වෙනුවෙන් විතරක් වැය කරනවා. එතකොට අර ඔයා තරඟ කරන ඔයාගේ තරඟකාරී යාළුවා විභාගය ගැන එක්සෑම් වල ඉස්කෝලේ ඊට පස්සේ පන්ති යන තැන ඒ ඔක්කොටම ළඟ ගෙවල් තියෙන ළමයා ඒ දවස් 30ක් එයා වැය කරන්නේ නැහැ. එතකොට ඒ දවස් 30 එහා පාඩම් කරනවා. ඉතින් එයයි අතර දැනුම් ගැප් එකක් එන්නේ. මොනවාද දැනුම අතර ගැප් එකක් එන්න මේ ට්‍රාන්ස්පෝර්ට් නිසා වෙන මේ කාලේ නාස්ති වීම හේතුවක් වෙන්නේ නැද්ද? ඒ නිසා මම ඒක නැවතවත් ඇග්‍රීමන්ට් ලක් කරන්නේ ඔයා ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණා කියන්නේ ඔයා යම්කිසි ජයග්‍රහණයක් කළා ඉවරයි. ඒනවා තීරණය කරනවා නම් මම ඔන්ලයින් ක්ලාස් යන්න කියලා ඒකම ජයග්‍රහණයක්. ඒ නිසා මෙන්න මේක වගේ පාඩම් කරන මේසෙ ගහලා තියාගන්න. මේක නෙමෙයි ඔයා හරියට බලන්න. ඔයාලට දවස් 140කුත් නෑ. ඔයා කරන සෙල්ලම් ටික දාලා බලන්න ඔයාලට කොච්චර ටයිම් එකක් යනවද කියලා. මම පළවෙනි දවසේ පත් එක ලොකු වෙලා නැත්නම් මට වාගේ විස්තර කොහෙදකින්ද මම දහන්න තිබ්බා. නමුත් මම දන්නවා අපිට එහෙම කතා කරන්න ලොකු කාලයක් නෑ. මම ඔයයි මායි හම්බ වෙයි තා පොඩි සීමිත දවස් ප්‍රමාණයක්. ඉතින් මේ දවස් ප්‍රමාණය හරියට කාලය කළමනාකරණය කළා විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ඔයා හැඩගැසුනේ නැත්තම් තමයි ප්ලෑන් එක හදාගත්තේ නැත්තම් මේ නාස්ති කරන කාලය නාස්ති කිරීමක් කියන්නේ. ඔයා පන්ති වලට ගෙවන සල්ලි ඔයා වෙනුවෙන් වාඩි වෙලා කාලය ගත කරන කාලේ ඔයා අපරාධයක් වෙන්නේ. නිසා ඒ වගේ අපරාධයක් නොවෙන්න තමයි මම මේ වෙලාවේ ඔයාට අරන් මෙන්න මේ ගාන හදලා දෙන්නේ. හරි මේ ගාන ඔයාට අනුකූලව හදා ගන්නවා. කොච්චර ටයිම් එක නිදා ගන්නවද? ඔයා බස් එකකට නැත්නම් ඔයාගේ යාළුවොත් එක්ක කොච්චර කාලයක් ගත කරනවද? ඊට පස්සේ ඔයාට එන්නාට්‍ය බලන්න කොච්චර කාලයක් වැය කරනවද? ඔයාගේ ගෙදර මිනිස්සුත් එක්ක ඔයා කොච්චර කාලයක් ඉන්නවද? හදිසි ගමන් බිමන් යන්න වෙයි. සමහරක් විට හොස්පිටල් එකේ ඉන්නේ සතියක් දෙකක් ලෙඩ වෙන මිනිස්සුනේ අපි.
ඒ වෙන්න පුළුවන් සාමාන්‍ය. ඉතින් මේ වගේ කාලයක් තුළ ඔයාගේ අර තරංකාරී යාළුවෝ පාඩම් කරන්නේ. හරිද? ඒ නිසා අපිට අනපේක්ෂිත කාලය අහිමි වෙන ගොඩාක් තියෙනවා මේ දවස් ප්‍රමාණය තුළ. ඒ නිසා මේ කැල්කියුලේෂන් එක දැන් අදම කරන්න. ඒක නැත්තම් හිතම කරන්න. පැය 24 වෙනි දවසේ ඔය දවස් 20 ඔය පැය 24 කොච්චර අනුපාතික ඔයා නිදා ගන්නවද කනව බොනවද ඔයාගේ අර මං කිව්ව ඒ ටයිම් වෙස්ට් වලට යනවා කියලා බලලා ඊටු ප්‍රමාණය ඔයාලට පාඩම් කරන්න ගන්න. අන්නේ පාඩම් කරන ප්‍රමාණය අනුපාතයක් විදිහට තියෙන සම්පූර්ණ දවස් ටික වැඩි කරන්න. එතකොට ඔයාලට එනවා ඔයාලට තව කොච්චර ටයිම් එකක් තියෙනවද පාඩම් කරන්න කියලා. හරි. මම හිතනවා ඔයාලට පොඩි මොටිවේෂන් එකක් එන්නේ නැති ඉතින් මේක ඔයා කැල්කියුලේෂන් කරන්න මට මතකයි අපි ඒ කාලේ ඒ වගේ කැල්කියුලේෂන් එකක් කරලා ගෙවෙන හැම දවසකම අන්තිම දවස ඩේට් එකක් කපනගෙන මෙන්න මේ වගේ කුලයක් අරගෙන හරිද මේකේ මේ වගේ දාන 1 2 3 4 5 6 7 8 9 10 840 මොනවද දාන හරිද 840 දාලා අද හිතන්නකෝ අද කියලා මම මේ කපනවා. තව දවස් 839 හිටට මොනවගේ කියන තමන්ට සෙල්ෆ් මොටිවේෂන් එකක් හදා ගන්න ඕනේ. ඒ සෙල්ෆ් මොටිවේෂන් එක තමයි අභිප්‍රේරණය අපේ. මොකද අපිව සමහර අපිට අපේ මොටිවේෂන් කරන්න කවුරුවත් නැති වෙන්න පුළුවන්. අර කියනවනේ තමන්ගේ හිසට තමයි සෙවනල්ල කියලා. ඉතින් අන්න ඒක ප්‍රත්‍යක්ෂ කාලපරාසයක් තමයි උසස්තල කියන්නේ. ඒක අපිට කවුරුත් නැහැ. ඒ නිසා තමන්ගේ හිතට ස්වාධීනව තීරණය කරලා ගන්න මේකේ මොටිවේෂන් කරොත් මම මේකේ මඟ පෙන්වන්නත් මම. ඒ නිසා මේවට අපි ඉන්න වට පිටින් බෑග්ග්‍රවුන්ඩ් එක පැහැදිලි කරලා දෙන්න. නමුත් ගුරුවරු සහ දෙමව්පියෝ හැරෙන්න ඔයාලට මේ මහා සමාජය ඔයාගේ අරමුණු වෙනුවෙන් අරගෙන මඟ පෙන්වන්න මහත් වෙන්න නැති වෙයි. ඒ නිසා ඔයාලටම තමයි සිද්ධ වෙන්නේ ඔයාගේ මොටිවේෂන් එක හදාගන්න. මේ වගේ ටයිම් ෆ්‍රේම් එකක් හදාගන්න හැම දවසකම නිින්දට යනකොට මේ වගේ දවසක් කපලා ඔයා මොටිවේට් වෙන. එතකොට ඔයාලට හිතේ මොනවද තවත් නිදා ගන්නවද? තව පොඩ්ඩක් පාඩම් කරලා නිදා ගන්නවා. ඒ වගේ දේවල් හිතනවා ළමයි. ටික දවස් ටික ඉස්සරහට යනකොට ඔයාලා මේම හිතන්න ගන්නවා. අන්නේ හිතීම තමයි ඔයා යම් කිසි දවසක ඔයා හොඳ ලංකාව හොඳ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය කෙනෙක් උපාධිධාරියෙක් කරන්නේ ඒ සිතුවිල්ලම තමයි. හරිද? නිසා මේ ස්ට්‍රැටජි එක යූස් කරන්න මේක මම පාවිච්චි කරපු ස්ට්‍රැටජියක් තමන්ගේ සෙල්ෆ් මොටිවේෂන් එකට. ඉතින් මේ වගේ දේවල් ඔයාලට සමහරවිට මීට වඩා හොඳ එකක් නෙමෙයි. ඒවත් පාවිච්චි කරන තමන්ට ස්වාධීනව හිතන ඕනෑම වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි.